හරිති යාලුවනේ සුබ දවසක් කියලා අද පිළිගන්නවා මගේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. හරිති යාලුවනේ අද ගෙනාවේ ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයකට විසඳුමක් අරගෙන. හරිති මෙන්න මේ Pixel App කියන application එකට යාලුවනේ ඔයා download කරන. එහෙම නැත්නම් ඔයා document එකකින් දාගන්න. එහෙම නැත්නම් ඔයා WhatsApp APK එකකින් download කරන front එකක් වැටෙන්නේ නැත්තම්. එහෙමනම් ඔයා ඒකට ෆ්‍රොන්ට් එක ඇඩ් කරාට ඔයාට ඒකෙන් ටයිප් කරාට ඒ ස්ටයිල් එකට ඇප් එකේ ටයිප් වෙන්නේ නැත්තම් අන්න ඒකට විසඳුමක් කරගෙන තමයි මං ඉතින් අද ආවේ. හරිති යාළුවනේ මොකද මේ Pixel App කියන application එක YouTube channel කරන ගොඩ දෙනෙක් මේ විදිහට use කරනවා. මොකද gaming channel ඒ වගේම ඊට පස්සේ tech channel වෙනත් channel කරන ගොඩ දෙනෙක්ට මෙන්න මේ Pixel App කියන application එක කරා high quality එකට සහ සුපිරි thumbnail හදාගන්න පුළුවන්. මොකද ඒ තරම් සුපිරි quality app එකක් තමයි මේ Pixel App කියන application එක. හරිති යාළුවනේ මොකද මමත් gaming channel එකක් කරන ඉඳන් මමත් මේ Pixel App කියන app එක use කරන නිසා අද මම ඔයාලට මේකට විසඳුමක් දෙන්න ඕන කියලා හිතුවා. හරිති යාළුවනේ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. අනිත් කට්ටියටත් දැනගන්න share කරන්න. ඒ වගේම මගේ වීඩියෝ හොඳ නම් මාව follow කරලා අපි වීඩියෝ එකට set වෙමු. හරිති යාළුවනේ මෙන්න මේ Pixel App කියන application එකට ඔයාලට ඕන විදිහේ site වලින් front download කරලා add කරන්න බෑ. add කරත් ඒවා ඒ style එකෙන් type වෙන්නේ නැහැ. හරිති යාළුවනේ ඔයාලට කරන්න ඕනේ මෙන්න මේ මම යන site එකෙන් ඔයාලා ගිහින් download කරන්න ඕනේ. හරිති ඔයාලගේ phone එකේ තියෙන Google කියන application එක open කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ මං type කරන විදිහටම type කරන්න අකුරක්වත් වෙනස් කරන්න එපා යාළුවනේ. මොකද අකුරක් හරි වෙනස් වුණොත් එන link ටික වැරදි. එතකොට ඔයාලා download කරන front add වෙන්නේ නැහැ. හරියට මෙන්න මේ මං type කරන විදිහට ඔයාලා type කරගන්න. UN සිංහල front download කියලා type කරගන්න. හරියට මෙන්න මේ විදිහට ඔයාලා type කරගෙන search කරන්න. එතකොට යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන උඩින් වෙනෝ සයිට් එකක්. මෙන්න මේ pitaka.lk කියන සයිට් එක. අන්න ඒකට ඔයාලා එකපාරක් ටච් කරන්න. හරියට යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මේ සයිට් එක ඔයාලට පෙන්නන්නේ. මේකෙන් පල්ලෙහාට ගියාම ඔයාලට පේනවා ඇති එක එක front වලින් අක්ෂර තියෙනවා. ඔයාලා කැමති විදිහේ අක්ෂර ගොඩක්ම තියෙනවා මෙන්න මේ සයිට් එකේ. ගොඩක් Pixel App use කරන අය මෙන්න මේ සයිට් එකෙන් තමයි යාළුවනේ කැමති විදිහේ front download කරන්නේ. හරියට මම ඔයාලට එකක් download කරලා වෙන්නන්න. මෙන්න මේ දවස කියන front එක මට ඕනින්ද මම ඒක download කරලා වෙන්නන්න. ඔයාලා වෙන්න ඇති මෙන්න මේ දවස කෙලින්ම දකුණු පැත්තේ මෙන්න මේ භාගත කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ පාරක් ක්ලික් කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලා කැමති තව front තියෙනවා නම් අන්න ඒ කෙලින්ම තියෙන භාගත කියන එක උඩ පාරක් ක්ලික් කරන්න. හරියට ඔයාලා පේනවා යාළුවනේ උඩින් download icon එක download වුණා ෆයිල් එක. හරියට මම දැන් මෙහෙම Pixel App application එකට ගිහිල්ලා පෙන්නන්නම් යාළුවනේ. මේ විදිහට Pixel App application එක open කරගන්න. හරියට යාළුවනේ ඔයාලා Pixel App එක open කරාට පස්සේ මෙතන ඒ අකුරක icon එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ යන්න ඕනේ ඔයාලා මෙන්න මෙතන front කියන application එකට. අන්න ඒක උඩ පාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා යාළුවනේ මෙතන මැද තියෙන my front කියලා අන්න ඒක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන folder එක ලකුණක්. ඒ කියන්නේ මුලින්ම තියෙන T අකුර ලකුණ නෙමෙයි ඊට එහා පැත්තේ තියෙන එක. අන්න ඒක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙතනින් ඔයාලා යන්න ඕනේ download කියන එකට. මොකද ඔයාලා Google එකකින් මේක download කරගෙන ඉඳලා ඒක download වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම පල්ලෙහාට යද්දී දිනවා ඔයාලා download කර UN ගුරුලුගම ඊට පස්සේ UN දවස ඔයාලා download කරේ කියන නම මතක තියාගෙන අන්න ඒක මෙතනින් මේ විදිහට එකපාරක් touch කරන්න. ඊට පස්සේ මෙතන add directly කියන එක ඒක උඩ පාරක් click කරන්න. ඊට පස්සේ මෙතනට add වෙලා තියෙනවා. හරියට මම ඔයාලට දැන් type කරලම් පෙන්නන්නම් ඒක වැඩද කියලා. මම සිංහල front එකෙන් type කරගන්න.
හරිද ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොහොමද කියන එක දැන් අර මේ විදියට ටයිප් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති යාළුවනේ මේ කොහොමද කියන එක දැන් එහෙම තමයි තියෙන්නේ අර කුරුළුගෝමී එකේ. හරිද යාළුවනේ මේක 100%ක් වැඩ. හරිද යාළුවනේ අද ගෙන ආපු වීඩියෝ එක ඔයාලා හැමෝටම වටින දෙයක් කියලා හිතනවා. හරිද යාළුවනේ ඒකත් අනිත් කට්ටියට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලට මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙනත් යන්න. අනිත් කට්ටියටත් දැනගන්න ෂෙයා කරන්න. හරිද යාළුවනේ අදට මං ගිහින් එන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.